එන්නම් අජන් සර් මේ ළඟදී මරු කතාවක් කියනවා මම ඇහුවා. චීන මහා ප්‍රාකාරය හදනවා වගේ එකක් ලු A-level ලියනවා කියලා කියන්නේ. පට්ට ලොකු රටක් මෙන්න පට්ට කැරෑත්. ඒකෝට ඒ වගේ ඉන්න අර හරක් జాතියක් අර අන්දර කොහොම කැරකිලා ඇවිල්ලා මෙහෙම තියෙන්නේ. දැකද නේද? ඈ බයිසන් හරක් කියලා කියන්නේ. This is bison. This is bison. එන්නම් අජන් සර් මේ ළඟදී මරු කතාවක් කියනවා මම ඇහුවා. අජන් දිසානායක සර් අපේ හරිද කම්බයින් මැච් කරන මේ මොකක්ද දන්නවද? චීන මහා ප්‍රාකාරය හදනවා වගේ එකක් ලු A-level ලියනවා කියලා කියන්නේ. හරිද? හරිම ලස්සන කතාවක් එක. පට්ටම උදාහරණ කතාවක් එක. හරිද? චීන මහා ප්‍රාකාරය හදනවා වගේ ලු A-level ලියනවා කියලා කියන්නේ. අජන් සර් අහනවා චීන මහා ප්‍රාකාරය හදන එක අමාරුයිද? ඔයාලා මොකද හිතන්නේ? චීන මහා ප්‍රාකාරය හදන එක අපිට තියෙනවා පුදුම අමාරුයි. චීන වටේම හදලා තිනවා අහසින් බලපුවාම ඒකත් පේනවා. අභ්‍යවකාශයෙන් බලද්දි මිනිස්සු විසින් කරපු නිර්මාණ විදිහට ලෝකේ පේන්නේ එකම එකයිලු මේ ඒ තමයි චීන මහා ප්‍රාකාරය. හරිද? රයිට්. ඉතින් මේ අපිට හිතන පට්ට අමාරු නෑ නේ. අජන් සර් කියනවා ඒක හදන එක අමාරු නෑ. ඒක තාප්පයක්. තාප්පයක් හදන එක ගේමක් නෑ නේ ළමයි. තාප්පයක් කියන්නේ නේද? සුද්ධ කරා පල්ලෙහා ඔන්නම් ෆවුන්ඩේෂන් එකක් කැපුවා පල්ලෙහා ගිලා බහිනවට වගේ. හරිද? ගඩොල් තිබ්බා මේව කරලා බැන්දා. මොකද්ද අමාරු? ඒ බොහොම ලේසි වැඩේ. තාප්පයක් හදන ලේසි වැඩේ දිගට චීන වටේටම හදන එක තමයි අමාරු. ඒ කියන්නේ පොඩි වැඩක්. ලේසි වැඩක්. එක දිගට අවුරුදු 2කමාරක් විතර එක දිගට කරන්න තියෙන එක තමයි A-level වල තියෙන ගැටලුව. හරිද? ගොඩක් අයට බැරි වෙන්නේ A-level හරියට කරගන්න අර කරන්න තියෙන එදාට තියෙන පොඩි වැඩේ කරගන්න බැරි වීම හින්දා නෙමෙයි. හරිද? ගොඩක් අයට A-level කරගන්න බැරි වෙන්නේ පොඩි වැඩේ මොනව කරගන්න බැරි හින්දාද? හරියට පිළිවෙලට කන්ටිනියු කරා යන්න බැරි හින්දා. හරිද? පොඩි වැඩේ දීර්ඝ කාලීනව කන්ටිනියු කරා යන්න පුළුවන් වෙන්න ඕනේ ඔයාට. ඔයාට පුළුවන් වෙන්න ඕන අවුරුදු 2කමාරම එක හා සමානව ලස්සනට තාප්පේ හදන්න පුළුවන් වෙන්න. එතකොට තමයි හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ. හරිද? ඔන්න මම විෂය ධාරාවල් ටික පැහැදිලි කරා.